හායි මචන්ලා වෙලාව 9:39යි අද දවසේ හයර් දිව්වේ නෑ වැඩිය කිලෝමීටර් 32යි දැනටත් දුවලා තියෙන්නේ කියන්නේ උදේවරුේ මචං අම්මා එක්ක මේ හොස්පිටල් එකට ගිහිල්ලා එම්මම ආය අද දිව්වේ නෑ හවස තමයි උන් කරගත් 5ට වගේ ඊට පස්සේ 6ට වගේ තමයි මට හයරම් වලින් වැදුනේ මේ ඒකෙන් මචං කොහමරි හැබැයි මම හොස්පිටල් එකේ වෙලාවෙ ඉන්න වෙලාවේ පොඩි හයර් කෑල්ලක් දෙව්වා මේ 400 කිලෝමීටරයක විතර එකක්. එතකොට මචං මේ තියෙන්නේ මං අද හොයලා තියෙනවා රුපියල් 3477ක එකක්. හතක් එතකොට මම ඔක්කොම අද හයර් 3ක් තමයි දිව්වේ. මේ තියෙන හයර් 3 මේ තියෙන මම අර කිව්වේ මේ තියෙන 12:33ට මේ ඒක ඇවිල්ලා එතන හොස්පිටල් එකේ හිටපු වෙලාවේ මේ ළඟ දිව්ව එකක්. ඊට පස්සේ මේ තියෙන මම මේක ඇවිල්ලා 4:28ට තමයි වැදිලා තියෙන්නේ. මේක මචං කිලෝමීටර් 15ක ආයරයක් තිබ්බේ විනාඩි 27ක් ගින් තියෙනවා මට ඒක යන්න. එතකොට මචං මේ අර පිකප් බූස්ට් සීන් එක තියෙනවානේ. ඒකෙන් මට හයරක් ගන්න ගියාට 338ක් වැදිලා තියෙනවා හයරක් ගන්න ගියාට. එතකොට මචං මේක 2400 ගානේ කස්ටමර්ට පෙන්නලා තිබ්බේ 2800 ගානක් එක කොහමරි මට එතන වැදිලා තිබ්බ මේ පිකප් බූස්ට් එකත් එක්ක කොහමරි මේක ෆොරින් කස්ටමර් කෙනෙක් මෙයා මචං මට මේකට රුපියල් 500ක ටිප් එකක් දුන්නා. එම්මම ඊට පස්සේ මෙයා දාලා තිබ්බේ වැරදි ලොකේෂන් එකකට. ඊට පස්සේ මේ මම දන්නෙත් නෑනේ. ඊට පස්සේ කොහමරි ආය මම යාව ආය හරි තැනට දැම්ම ආය කිලෝමීටර් මම ආපහු එන ටිකේ තිබ්බ කිලෝමීටරයක්වත් නෑ. මීටර් 800ක් වගේ. ඊට පස්සේ මේ යා ආය මට රුපියල් 500ක් දුන්නා. මම එපා කියලාම කිව්වා. ඊට පස්සේ නෑ එයා මේ කොහමරි දීලා ගියා මට. එතකොට මචං ඒ හයර් එකෙන් මට රුපියල් 1000ක ටිප් එකක් වගේ තමයි ඉතින් ඒකේ. එතකොට ඒ කියන්නේ මේමයි මම කස්ටමර්ව දාලා බැහැලා ඒ කියන්නේ අනිත් පැත්තෙන් මං හරවගෙන ආවා. එතන හරවන්න ඉඩ තිබ්බේ නෑ. එතකොට මචං මම බලනකොට කස්ටමර් ඒ කියන්නේ ඒ පැසෙන්ජර් සුද්දයි දෙන්නේ කොහේ හිටියේ මොනවා හරි ඒ කියන්නේ හොයනවා වගේ. මං නිකන් ඊට මේ නවත්තලා ඇහුවා. මේ එතකොට එයාලා කිව්වා මේ එයාගේ ලොකේෂන් එක වැරදිලා හොයාගන්න බෑ කියලා. ඊට පස්සේ මම තන අහගෙන මචං ගිහිල්ලා දැම්මා. එතකොට තව මට මීටර් 800ක් විතර යන්න තිබ්බේ. එතකොට ඒකට එයා ආයෙ මට කිව්වා 500. හරිද? එහෙමයි මේ 500 හැදුනේ. එතකොට මචං මට 3477ට තව 1000ක් එන. ඒක 4477ක් මං එතකොට අද වෙලා තියෙනවා. මෙතන මේ කිලෝමීටර් 32කට ඊට අමතරව මම අර මගේ හොස්පිටල් එකේදී දිව්වා කියලා. ඒක නම් මම හොස්පිටල් එකේ නිකන් මේ පාකින් එක ගාවට වෙලා හිටියා මේ 12ට කෑම එකක් මෙව්ව කරන්න ගිහිල්ලා. ඒ වෙලාවෙ මතම් වැදුනා කිලෝමීටර් එකමාරක් යන රතුරය දන්නේ නැහැ හොස්පිටල් එක ගාව ඉඳන් මේ සල්ගාදු ග්‍රවුන්ඩ් එක ගාවට ඒ ස්ටේඩියම් එක ගාවට. ඊට පස්සේ ඒක හැම දාලා ආවා. එතන 402ක් හරි ඒ වගේ ගානක් සෙට් උනේ. ඉතින් එහෙම තමයි අද දවසේ හයර්. දැන් ගෙදර යන්න කියලා වැළුවේ. ඒ කියන්නේ හයර් දෙක තුනක් වැදුනා දැන් ළඟ මේ ගත්තේ නැහැ. තෝම තමයි ඉතින් මේ ඉතින් ලොකුවට හයර් නැහැ. දවසට මම ওই 3යි දුවලා තියෙන්නේ. ඉතින් ඔයාලා කොහොමද ඉතින් ඔයාලා තම්රාතු පුරුදු වෙන හයර් තියනවා ඇද්දි කියලා හිතනවා. දැන් චුට්ටක් හැදිලා තියෙන්නේ. එහෙනම් බලමු අලුත් මේ වීඩියෝ එකකින් වර පිකප් බූස්ට් එක පෙන්නන්නත් එක තමයි මම අද වීඩියෝ එක දැම්මේ කොහොමද මේ එන හැමෝටම ජය වේවා කිව්වා.